දැන් කතාව අමුතු පැත්තකට හැරෙන්න යන්නේ. නුරාන් දැන් ප්ලෑන් කරන්නේ කෙවිනුත් නිම්නාවිගේ පැහැර ගැනීමට සම්බන්ධයි කියලා පෙන්නලා කෙවින්ව නිම්නාවිගෙනුත් ඈත් කරලා ෆොන්සේකා ගෲප් එකෙන්ම අයින් කරන්න. ඒ හැමදේටම යොහාන් ළඟින් හිටියත් නුරාන් ගහන හැම ප්ලෑන් ටිකම වැරදින නිසා නුරාන් එක්ක හිටියොත් යොහාන්ට කොයි වෙලේ හිරේ යන්න වෙයිද කියලා බයෙන් ඉන්නේ. යොහාන් කියන්නේ සල්ලි වලට ඕන දෙයක් කරන කෙනෙක් කියකල කෙල්සි දන්න නිසා කෙල්සි යොහාන්ට සල්ලි දීලා නුරාන්ගේ හැම හොරයක්ම අල්ලගන්න උදව් කළොත් හිරේ යන්න නොදී බේර ගන්නව කියලා යොහාන්ට පොරොන්දු වෙනවා. ඒ නිසා යොහාන් කෙල්සිගෙන් සල්ලි අරගෙන නුරාන්ට විශ්වාසවන්තල ඉන්නව වගේ පෙන්නලා නුරාන්ගේ හැම තොරතුරක්ම කෙල්සිට හොයලා දෙනවා. අන්තිමට නුරාන්ව සාක්කි එක්ක පොලිසියට කොටු කරලා දෙන්න කෙල්සිට පුරුවන් වෙනවා. මේ අතරේ ෆොන්සේකා නිම්නාවිගේ තාත්තට කතා කරලා නිම්නාවිවත් එක්කගෙන ඔෆිස් එකට එන්න කියපු එක ගැන නිම්නාවිගේ තාත්තා හරීම සැකෙන් ඉන්නේ. ෆොන්සේකා නිම්නාවිව ඔෆිස් එකට අරන් එයාව නම්මගෙන කෙවින්ව බිස්නස් එකට ජොයින් කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. පස්සේ ටිකින් ටික ෆොන්සේකා ජයනාත්තයි නිම්නාවිටයි කෙවින් ගැන හැම දෙයක්ම පැහැදිලි කරනවා. ෆොන්සේකා නිම්නාවිට කියනවා කෙවින් කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේම කෙවින් කියන්නේ පවුලේ එකම පිරිමි ළමයා වගේම බිස්නස් එක බාර ගන්න සුදුසුම කෙනා එයා නිසා. එයාගේ කැමැත්ත මේකට අරන් දෙන්න කියලා ෆොන්සේකා නිම්නාවිගෙන් ඉල්ලනවා. නිම්නාවිටයි ජයනාත්තයි මේක හිතාගන්න බැරි වෙනවා. නිම්නාවි කෝල් කරලා මේ ගැන කෙවින්ගෙන් අහනවා. කෙවින්ට මෙතනදී කියන්න දෙයක් නැති වෙනවා. එතනින් පස්සේ නිම්නාවි කෙවින්ව දිගටම මග අරිනවා. කෙවින් නිම්නාවිගේ ගෙදර ඇවිත් නිම්නාවිගේ දෙමව්පියන්ගෙන් සමාව ඉල්ලනවා. ජයනාත් කෙවින්ව ගෙදරින් එලව ගන්නවා. මිස්ටර් ෆොන්සේකා කෙවින්ගේ අම්මත් එක්ක නිම්නාවිගේ ගෙදර ගිහින් කෙවින් වෙනුවෙන් සමාව ඉල්ලනවා. නිම්නාවිගේ අම්මයි තාත්තයි තේරුම් ගන්නවා මේ දෙන්නගේ සම්බන්ධයට ඉඩ දෙන්න ඕනේ කියලා. නිම්නාවිට තේරුම් ගන්නවා එයාට කෙවින් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. නිම්නාවි කෙවින්ට සමාව දෙනවා. නිම්නාවි කෙවින් එක්ක අලුත් බිස්නස් එක දියුණු කරගන්නවා. කෙවින් කෙල්සිට තාත්තගේ බිස්නස් එක බාර දෙනවා. ඉස්සරහට හැමෝගේම ආශිර්වාදය ඇතුව කෙවින් නිම්නාවිව විවාහ කරගන්න දවස වැඩි ඈතක නෙමෙයි. ඉස්සරහට කතාවේ ලස්සනම කොටස් කිහිපයක් ඔයාලට බලා ගන්න පුරුවන්. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.